අද මේ මොහොත වන විට නොහැකියාවෙන් පෙළෙන අදක්ෂ වැඩබැරි ආණ්ඩු, වැඩබැරි ජනාධිපතිවරයෙක්, වැඩබැරි අගමැතිවරියක්, වැඩබැරි ඇමති මණ්ඩලයක් අද මේ රට දිනෙන් දින පරිහානිය කරා ගෙන යනවා. උස්වත්තු පවුලේ හඳුන්වා දෙන රස ඇබ්බැහිය චර්පි චිප්ස් රිදෙන්නේ දැනෙන රස. දින්නෙත් බොරුවෙන් මුසාවෙන් මුලාවෙන් ජනතාවට වංචා කිරි. ඒ ලැබපු ජයග්‍රහණ පවත්වාගෙන යන්නේ බොරුවෙන් වංචාවෙන් ඇන්දවීමෙන් රැවටිල්ලෙන් ජනතාව මංගුලා කිරීම. දැන් පහුගිය දවසක ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രിවරේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා මම නීති සංගමේ සභාපතිවරයා රජීව් අමරසූරිය මැතිතුමාට පොරොන්දු වුණාලු මහා ඇමති අපේක්ෂකත්වයක් ඒ නිසාලු එයාගේ සහයෝගයක් ලැබෙන්නේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව වෙනස් කරා. අමූලික පට්ටපල් බොරුවක්. එදා වරායට ගොඩබාන මිලටම තෙල් ටික විකුණනවා කිව්ව රටේ ජනතාව. බදු වර්ග ගණනාවක් ගහලා බදු පිට බදු ගහලා ඉන්ධන මිල අධික මිලකට ලබා දෙන වැඩිම මිලකට ලබා දෙන රටක් බවට අද ලංකාව ප්‍රචලිත වෙලා ලෝක ආර්ථික අවපාතයේ මැද පෙරදිග ප්‍රශ්නය තුල කලාපයේ බොහෝ රටවල් පාරිභෝගික ජනතාවට සහන ලබා දෙනකොට මේ අයට අමතක වෙලා තියෙනවා ජනාධිපතිකම ගන්නට අගමැතිකම ගන්නට රාජ්‍ය බලය ලබා ගන්නට කියපු බොරුව. ඒ කියපු දේ ඉෂ්ට කරන්නේ 9000 විදුලි බිල 6000 කරනවායි. 3000 විදුලි බිල 2000 කරනවායි. 33කින් විදුලි බිල අඩු කරනවායි කිව්වා. ඒ දේ කරන්නේ කුමුරට බහැලා, වගාබිමට බහැලා, ගොයන් කකා කිව්ව 150ක සහතික බිලක් දෙනවායි කියලා. ඡන්දේ ලබා ගන්නට ඒ කරපු ප්‍රෝඩාව අදටත් පලං. අද හිතා මතාම වී ගොවියට හැම වී කිලෝවකින්ම රුපියල් 17ක් අලාභ වෙන ආකාරයට ස්ථාවර මිල 120 කරලා තිබෙනවා. පේරාදෙණියේ කෘෂිකර්ම ශාස්ත්‍රයේ විශේෂඥයින් කියනවා ඒක ලාල් කාන්තක් පාර්ලිමේන්තුවේ කිව්වා වී කිලෝවක් නිෂ්පාදනය කරන්නට 137ක් යනවා. එතන කරන්නේත් බොරුව. දැන් ඔක්කොටම අමතරව මේ රටේ නිදහස් අධිකරණයේ ස්වාධීනත්වය මරු පහරක් එල්ල කරමින් අභියාචනාධිකරණයේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස 63 සිට 65 කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස 65 සිට 67 කරන්නට අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කරමින් බලපෑම් කරලා රාජ්‍ය අධිකරණ ශාස්ත්‍රය තමන්ගේ අතට ලබා ගැනීම state capture of the judiciary සංකල්පය තුල ඒකත් රජයට බලහත්කාරයෙන් අරගෙන අදටත් තියෙන අභියාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු ටික පුරවන්නේ නැතුව ඒවා පෙන්න තියාගෙන අධිකරණයට බලපෑම් කරනකොට ඒක ගැන රටට තියෙන එකම විකල්පය හැටියට සමගි ජන බලවේගයේ අපි මේවා ගැන කතා කරනකොට බොරුව මුසාව මුලාව ටොම් පචේ නිර්මාණය කරමින් බාර් ඇසෝසියේෂන් එකේ සභාපතිවරයාට අපි මහා ඇමති අපේක්ෂකත්ව අල්ලස දීලා තමයි ඒ අයගේ සහයෝගය ලබාගෙන මේ කරන ක්‍රියාවලියට විරුද්ධත්වය දක්වන්නේ කියන එක පෙන්වා දෙමින් ඒ බොරුවත් අද සමාජගත කරනවා ජනගත